IDEX ගානයට වද දෙන්න කොන්දෙරුදාට බෑ. එහි ඇති සුවිශේෂ ඩුවල් ඇක්ෂන් සංයෝගය පළමුව සමට උරාගන්න, දෙවනුව වේදනාවේ මුලටම ගමන් කර සහනය ඉක්මනින්ම සලසයි. කොන්දෙරුදාට වෙච්චද? කොන්දෙ කැක්කුමට විශේෂඥයා IDEX. නෑ තාත්තේ, අනුරාධගෙන් කිසිම පණිවිඩයක් නෑ. අඩුම ගානේ මේල්ස් වලට රිප්ලයි වත් නෑ. අනුරාධගේ තාත්තා මොකද කිව්වේ? එයා එයාපෝට් එකේ එළියට ගිහින්නේ? ඒ කියන්නේ ලංකාවේ ඉන්නවද? නෑ. ඒක වෙන්න විදියක් නෑ. එයා කිව්වනේ යනවා කියලා. බොරුවක් කියන්න හේතුවක් නෑනේ. ඒක තමයි. තාත්තේ සමහර විට වැරදීමක් වුණාද දන්නේ නෑනේ. එයා මිස් වෙන්නේ නැති. එයා මෙලහකටත් කැන්ඩවලට ගිහිල්ලත් ඇති. මං කියන්නද? තව ටිකක් චෙක් කරලා බලන්න කියන්න. මටත් මොන හරි පණිවිඩයක් ලැබුණොත් මං කියන්න. හරි තාත්තේ. තියන්න. මොනවද වෙලා තියෙන්නේ? මොනවද අනුරාධ ගැන කිව්වේ? අනුරාධ රට ගිහිල්ලා නෑලු. එයාගේ තාත්තා එයාව හොයාගෙන අපේ ගෙදර ගිහිල්ලා. ගිහින්නේ? එයාපෝට් එකෙන් පිට වෙලා නැහැ කියලා තමයි කිව්වේ. එතකොට එයා බොරුවක්ද කරලා තියෙන්නේ? එහෙම වෙන්න විදියක් නැහැනේ. අනුරාධ මොකටද බොරු කියන්නේ? බොරුවක් කියන්නේ හේතුවක් නැහැනේ. මොකක් හරි කරදරයක්වත්ද? කරදරයක්? වතාවකුත් ඒවා නැති කරන්න හැදුවානේ. ඒ හින්දා කිව්ව නේද ඔයගලන් ගෙදර නැවතිලා හිටියේ? එයා ගෙදරින් ගිහින් තියෙනවා එයාපෝට් යනවා කියලා. එහෙනම් ඉතින් ගිහින් ඇති. එයාපෝට් එකෙන් හරියට චෙක් වෙන්න නැතුව ඇති. ඒ උනාට හේමන්ති ඔයා කිව්ව විදිහේ දෙයක් වෙන්නත් පුළුවන්. මම නිකමට කිව්වේ මේ වතාවකුත් එහෙම දෙයක් වුණානේ. ඒකයි. හිතලා බලන්න. මගේ එක මැසේජ් එකකටවත් එයාගේ රිප්ලයි නැහැ. අඩුම ගානේ කැනඩා වලට ගියා කියලාවත් මැසේජ් එකක් දාලා නැහනේ. එහෙම දෙයක් වෙන්න බෑ. කාට හරි මොනම විදියකින් හරි කතා කරනවනේ. එයා ගියේ හිතේ දුකෙන්, තරහෙන්. ඔයා කිව්වා නේද තාත්තත් එක්කත් මොකද්ද ප්‍රශ්න වගේක් තියෙනවා කියලා? නෑ. එයා මට කතා නොකර ඉන්නේ. එයා කිව්වා ගිය ගමන්ම කතා කරනවා කියලා. අපි යාළුවෝ වගේමු කියලාත් කිව්වේ. ඒ කියන්නේ දිගටම කතා කරනවා කියන එකනේ. මොකක් හරි කරදරයක් නම් එයාගේ තාත්තා හොයලා බලයිනේ. කවුද දන්නේ ඔයගලන් තාත්තට උමනාවක් තියනවද කියලා? ඇයි එහෙම කියන්නේ? අනුරාධගේ අම්මගේ මරණයට එයාගේ තාත්තා සම්බන්ධ නම්? අනුරාධට ලොකු විශ්වාසයක් තිබුණා ඒක එහෙමයි කියලා. ඒක ඇත්තක් නම් එයාගේ තාත්තා ඒකෙන් ගැලවෙන්න බලනවා නේද? ඔච්චර හිතන්න එපා ඉරන්දති. එයාගේ තාත්තා ආව ලංකාවට ගෙන්න ගන්න නැහැනේ එහෙම දෙයක් තියෙනවා නම්. කවුද දන්නේ මේ දේවල් මෙහෙම එළිවි කියලා? ඔයා දැන් හදන්නේ ඔයාගේ ඊළඟ කේස් එක මේක කරගන්නද? අනුරාධ හිත හදාගෙන ඔයාට මේල් එකක් එවපු දවසට මේ කේස් එක ඔක්කොම ඉවරයි. මේ පිස්සු නැතුව ලෑස්ති වෙන වැඩට යන්න. තරහ වෙන්න එපා මේ මහනවට. සමහර වෙලාවට දුව බොරු කිව්වා වෙන්න බැරිද? දුව මොකටද බොරු කියන්නේ? භාග වෙලාවට බේබි කිව්වද දන්නේ නැහැ සර්ට දැනගන්න තියන්න එපා කියලා. නෑ මගේ දුව මට බොරු කියන්නේ නෑ. එහෙමනම් එයා කියනවා බන්දොලටත් කියන්න එපායි කියලා. එයාට කොයිම විදියකින්වත් අනුරාධගෙන් පණිවිඩයක් ලැබිලා නෑ. අනුරාධ එයාපෝට් ගියේ කා එක්කද? තනියම. එයා මටත් දෙන්න එපා කියලා කැබ් එකක් ඕඩර් කරගෙනයි ගියේ. එයාපෝට් එකේ ඉඳලා කෝල් එකක් දුන්නේ නැද්ද? නෑ. මට නෙවෙයි අපේ දුවටවත් කතා කරලා නෑ. අපි කෝල් එකක් දෙනකොට එයා ටෙලිෆෝන් එක ඕෆ් කළා. මානෙල් දැන් කොහෙද ඉන්නේ? එයා පුතාට ආපහු කරදරයක් කරන එකක් නෑ බණ්ඩාර. එයාට එහෙම දෙයක් කරන්න අයියක් නෑ. මේක එහෙම දෙයක් නෙවෙයි. බන්දොලට ඔච්චර විශ්වාසයක් ඇති වුණේ කොහොමද මානෙල් ගැන? මම එයා ගැන ඇහැ ගහගෙන ඉන්නේ බණ්ඩාර.
බන්දුලගේ ඇස් වහන එක මානෙලට බොහොම සුළු දෙයක්. මේ වෙනකොට මං හිතනවා අනුරාධ කරදරයක වැටලා ඉන්නේ. මම මෙහෙම කියන්නේ මට දුව කියපු කාරණාත් එක්ක හිතලා. කරදරයක් වෙන්න හේතුවක් නැහැ බණ්ඩාර. මේ වතාවවත් මේක පොලිසියට බාර දෙන්න. තේරෙන්නේ නැද්ද? විජේදාස තමුන්වත් මේක මේ මිනිස්සුන්ට තේරුම් කරලා දෙන්න. දැන්ටමත් මොන වෙලාද කියන්න දන්නේ නැහැ. කෙලින්ම පොලිසියට යන්න. ඇත්ත කියන්න. වෙච්ච දේ ඔක්කොම විස්තර කරලා කියන්න. එහෙම නැතුව අනුරාධ බේර ගන්න පුළුවන් කමක් ඇති වෙන්නේ නැහැ. මෙන්න මේක තේරුම් ගන්න. බණ්ඩාර මහත්තයා කියන දේත් ඇත්තක් තියෙනවා සර්. තාමත් හිතාගෙන ඉන්නේ මානිල්ල බේර ගන්න නම් අනුරාධ ගැන තියෙන බලාපොරොත්තු අතර ගන්න. එච්චරයි මට කියන්නේ. මේ මැඩම් ඉන්නවද? ඇයි? මට හම්බ වෙන්න ඕනේ හදිසියක්. ගෙට ඇතුල් වෙන්න කලින් දොරට තට්ටු කරලා එන්න ඕනි කියලා දන්නේ නැද්ද? සමා වෙන්න හදිසියක්නේ. මේ ඇයි? මැඩම් මට පොඩ්ඩක් කතා කරන්න ඕනේ. නෙත් මෙයන් ඇතුළට. මෙයා තාත්තගේ ඔෆිස් එකේ කෙනෙක් නේද? ඔව් නැහැ මේ ඔය යන්නකෝ ඇතුළට. චාමරේ. ඇයි ඔයා මෙහාට ආවේ? හොඳ වෙලාවට බන්දුල ගෙදර නැහැ. හිටියනම් මං ඉවරයි. ඇයි ෆෝන් එක ඕෆ් කරගෙන? මං කී පාරක් රින් කරාද? අර මිනිස්සු මාව හොයාගෙන ගෙදරට ආවා. ජයසිරි අංකල් යව්වේ. මාමට මේවා කිව්වේ නෑනේ. මේක සෙල්ලමක් නෙමෙයි. ඒ මිනිස්සු මට යහතින් ඉන්න ඉඩ තියන්නේ නැහැ. තේරුණාද? මාත් නිකන් ඉන්නව නෙමෙයි. මටත් ඕනේ මේක ඉක්මනට සෙටල් කරගන්න. කවදද සල්ලි ලැබෙන්නේ? ඔයා මෙහෙට ආපු එක වැරදි චාමර. ඔයාට ටිකක් හිතන්න තිබුණා. මැඩම් මට වෙන කරන්න දෙයක් නැහැ. මං මැඩම්ට කිව්වා මේක අල්ලලා දාමු කියලා. ඒත් මැඩම්ට තමයි ඕනුනේ මේක කරන්න. මම මේ දේ කරේ අපි දෙන්නම වෙනුවෙන්. ඔයාට ඒක විතරක් අමතක කරන්න බෑ. මැඩම් මට මෙහෙම ජීවත් වෙන්න බෑ. මට නිදහස ජීවත් වෙන්න ඕනේ. එක්ක මම මැඩම් ගැන මේ මිනිස්සුන්ට කියන්න. එතකොට ඒගොල්ලෝ මැඩම් එක බලාගෙන ඉන්නේ මේක. නිකන් තොත්ත බබෙක් වගේ හැසිරෙන්න එපා චාමර. ප්‍රශ්නේ තියෙන්නේ මට. මැඩම්ට නෙමෙයි. දැන් ඔයා යන්න. එතකොට සල්ලි? දැන් ඔයා යන්න. මෙතන මුකුත් කතා කරන්න බෑ. යන්නකෝ. මාව මරන්න හදන කෙනා මාව මරන්න උවමන හේතුව මොකක් කියලාද කිව්වේ? හේතුවෙන් අපිට වැඩක් නැහැ. අපිට අපේ ගාන ලැබෙනවා නම් එච්චරයි. අනිකට තමුන්ට ලොකු වැරදීමක් වෙලා තියෙන්නේ. තමුන් හිතන කෙනා නෙවෙයි අපිට මේක බාර දුන්නේ. මම නායක විශ්වාස කරන්නේ නැහැ. මේක කල්ලොත් මේ වගේ වැඩ කරලා තියෙනවා. ඔහො. මේක අපේ රස්සාව. තමුන්ට වැරද්දක් කරපද මනුස්සයක මරන්නේ කොහොමද කියලා මට හිතා ගන්න බෑ. මට හිතෙන්නේ එහෙම දෙයක් කරන්න පුළුවන් කෙනෙක් මනුස්සයෙක් නෙවෙයි කියලා. ඒ පාර බණ කියන්න ගත්තද? මේක බණ නෙවෙයි මට හිතන දේ. අපි ජීවත් වෙන්න ඕනනේ. මේක තමයි අපි ජීවිතේ ගැට ගහගන්න විදිය. සල්ලි හොයන්න ඕන තරම් ක්‍රම තියෙනවා. ඇති. ඒත් අපිට හරියන්නේ මේක. තමුන් ලංකාටොනික් බීම් කම්පැනි අයිතිකාරයෙක් පුතා කියලා බොසවන්දන් ටික හරිය විහිළුවා.
ඈ නිකන් ඒ වගේ විහිළු කරන්න එපා. මිනිහෙක් විදියට මරණයට මුහුණ දෙනවා. මං කිය බොරුවක් නෙවෙයි. තව ටික දවසකින් පත්තරේ ගියාම ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් වෙයි. තමුන් ගැන කිසිම හිවිල්ලක් නැහැ. ඒ මොහේනවා නම් ඒ ගැන අපිට දැනගන්න ලැබෙනවා. තාත්තා හිතාගෙන නැත්නම් මං කැනඩාවල කියලා. ඒකයි තාම සද්දයක් නැත්තේ. අනික මං කැනඩාවලට යන්නදී ආපහු එන්නත් නෙවෙයි. මානෙල් කියන්නේ එසේ මෙසේ ගෑණියක් නෙවෙයි. අපිවත් රවට්ටපු එකේ තව මොන වගේ දේවල් කරන්න බෑද? මට හිතෙනවා අනුරාධට ප්‍රශ්නයක් කියලා. මේ විස්තරේ හැටියට මටත් හිතෙනවා මෙතන මොකක් හරි දෙයක් සිද්ධ වෙලා තියෙනවා. මට යාව හොයාගන්න ඕනේ සර්. ඇත්තටම කියනවා නම් එරන්දති මේ විස්තරේ කිව්වට පස්සේ ධනපතියෙක් ගැන මගේ හිතේ පළවෙනි වතාවට අනුකම්පාවක් එනවා. මොකද අනුරාධ කියන්නේ අනුකම්පාව ලැබිය යුතු චරිතයක්. එරන්දති අක්කා අනුරාධ ගැන හොයන්නේ අනුකම්පාව හින්දාම නෙමෙයි සර්. මට තේරෙනවා. මාත් ආදරේ විඳලා තියෙන කෙනෙක්. ඒ හින්දා ඔයාගේ දේවල් මට හොඳට තේරෙනවා. සර් අපිට එහෙම එකක් කලින් කියලා නෑනේ. නොකියන දේවල් අපේ ජීවිතවල මොන තරම් තියෙනවද කසුන්? සර් අපිට කියන්නකෝ සර්ගේ ආදර කතාව. මගේ ආදර කතාවෙන් වැඩක් නැහැ. අපි මේ එරන්දතිගේ ආදර කතාවට හෙල්ප් එකක් දෙමුකෝ. එතකොට පස්සේ කාලෙකදී එරන්දති අනුරාධ හොයාගත්තට පස්සේ මේ මෙහෙයුම ගැන කොටස් වශයෙන් අපිට පත්තරේ පළ කරන්න පුළුවන්. එතකොට මේ ආදර කතාවේ ත්‍රාසය, බීතිය හැම දෙයක්ම තියෙනවා. ලස්සන ආදර කතාවක් වෙයි. මම විහිළුවක් කළේ. එරන්දති අද ඉඳලා මමත් මේ ගැන පෞද්ගලිකව හොයන්න පටන් ගන්නවා. අනේ ගොඩාක් ස්තුතියි සර්. එරන්දති අක්කා මුලින්ම අනුරාධට කැමති වුණා නම් මේ කිසි කේස් එකක් නැහැනේ. ආදරය කියන එක බලෙන් ඇති කරන්න බෑ. ඒක තමුන්ගේ හිත් වලින්ම ඇති වෙන්න ඕන දෙයක්. රසුන්ට ඕක පස්සේ කාලෙක තේරෙයි. බන්දුල මේක පොලිසියට බාර දීලා ඇතිනේ. ඒක නම් දන්නේ නැහැ සර්. ඉස්සෙල්ලාම එරන්දති බන්දුල හම්බෙන්න යන්න. මේක අපිට තනියම කරන්න බෑ. අට්ටිය එකතු වෙලා කරන්න ඕන. සර් මං එරන්දති අක්කට උදව් වෙන්න නේද? ඔව්. රසුන් එරන්දති එක්කම ඉන්න. එරන්දති හිත කලබල කරගන්න එපා. හිත ශක්තිමත්ව තියාගන්න. එතකොට තමයි බුද්ධියෙන් විමසිලිමත්ව ඉන්න පුළුවන්. සර් පොලිසිය මහත්තයාට පරණ විස්තරේ කියන්නද හිතාගෙන ඉන්නේ? මානෙල් ආයිත් ඒ වගේ දෙයක් කරයි කියලා විජේදාස හිතනවද? එයා ගෙදර ඇවිල්ලා ඉන්න විදියට නම් සැකයක් හිතන්න බෑ නේද? මං හැබැයි විස්තර කිව්වොත් මානෙල්ව ඇරෙස්ට් කරන්න උනත් පුළුවන්. බලමු අපි වනිග සූරිය මොනවද කියන්නේ කියලා. ඕන වුණොත් මං කියනවා. ලංකාවේ කොයිම පළාතකින්වත් ඔය කියන දවසේ පැහැර ගැනීම සිද්ධ වෙලා නැහැ බන්දුල. හැබැයි එකෙන් අදහස් වෙන්නේ එහෙම දෙයක් සිද්ධ වුණේ නැහැ කියලා. මට කොහොම හරි මගේ පුතාව හොයලා දෙන්න. මං කරන්න පුළුවන් හැමදේම කරනවා. කරපු පැමිණිල්ල අනුව පරීක්ෂණ පටන් අරන් තියෙනවා. මෙතන පැහැර ගැනීමක් සිද්ධ වෙලා තියෙනවා නම් කල් ගත වෙන්න පුතාගේ ජීවිතයට තියෙන අනතුර වැඩි වෙනව නේද? මම මේ කේස් එක බාර වෙන්න IPට කියලා තියෙනවා. පුළුවන් තරම් ඉක්මනට තොරතුරක් හොයාගන්න කියලා. තව දවස් දෙකක් යනකොට අපිට ඉක්මනට තොරතුරක් ලැබෙයි. ලොකු දෙයක්. මෙතන වෙලා තියෙන්නේ බන්දුලට සැක කරන්න කෙනෙක් නැති එක. එහෙම කිව්වනම් අපිට ඒ ඔස්සේ පරීක්ෂණ කරගෙන යන්න පුළුවන්. නිකරුණේ කවුරුවත් ගැන කියලා වැඩක් නැහැ නේ වනිග සූරිය. ඒක ඇත්ත.
ඒකෙන් වෙන්නේ තවත් පරක්කු වෙන එක විතරයි. ඒට කල්පනා කරන්න බන්දුල. පුතාට කාගෙන් හරි තර්ජනයක් තිබුණාද කියලා කල්පනා කරන්න. එහෙම නැත්නම් සැක කරන්න කවුරු හරි ඉන්නවද කියලා. එහෙම කෙනෙක් ගැන කල්පනා වුණොත් මට කියන්න. මං කියන්න. මට හිතෙන්නේ මේක කප්පම් ගන්න කරපු වැඩක් කියලා. මොකද මේ බන්දුල්ලා වගේ බිස්නස්මන්ලට තියෙන ලොකුම තර්ජනයක් තමයි ඕක. එහෙමනම් ඉතින් මට කතා කරන්න එපාය. එහෙම යාලා එකපාරට කතා කරන්නේ නැහැ. ඒගොල්ලෝ බන්දුලගේ හැසිරීම් දිහා බලාගෙන ඉන්නවා. ඒකයි මං කිව්වේ පොලිසිය පැත්ත පළාතටවත් එන්න එපා කියලා. මේ වගේ දේවල් ඒගොල්ලෝ කරන්නේ ළඟ ඉන්න අයගේ සම්බන්ධකම් එක්ක. මේ වගේ වෙලාවක කාගෙනවත් විශ්වාසයක් තියන්න එපා. ඒක තමයි හොඳම දේ. එහෙම කෝල් එකක් ආවොත් මට කතා කරන්න. ඒකට වෙනම ෆෝන් එකක් පාවිච්චි කරන්න. ඔව්. කප්පන් ඉල්ලුවොත් දෙනවා කියන්නේ. හැබැයි පුතාට කතා කරන්න ඕනේ කියන්නේ. එතකොට උන් දෙවනි පාර්ට කතා කරා. එතකොට ගාන අඩු කරගන්න කතා කරා. ලක්ෂ 10ක් ඉල්ලුව 5ක් දෙන්නම් කියන්නේ. මම ඉල්ලන ගානක් දෙන්න ලෑස්ති. බන්දුල සල්ලි දුන්නා කියලා පුතාගේ ජීවිතේ බේරෙන්නේ නැහැ. ජීවිතේ බේර ගන්න නම් මං කියන විදිහට වැඩ කරන්න. බාගේන් කරන්න කියන්නේ කල් ගන්න. අනිත් එක විශ්වාසය දිනා ගන්න. කල් ගත්තාම ඒගොල්ලෝ කතා කරන්නේ කොහෙන්ද කියලා අපිට හොයාගන්න පුළුවන්. මාව දැනුවත් නොකර කිසි දෙයක් කරන්න එපා. එහෙම වුණොත් එහෙම පුතාගේ ජීවිතේ නැති වෙන්නත් පුළුවන්. නෑ නෑ නෑ. මම කිසි දෙයක් කරන්නේ නෑ. කො මිනිහා? මිනිහා පැනලා බොස්. එතන ඉන්න වයසක මිනිහෙක් විතරයි. මිනිහා මේ ගැන කිසි දෙයක් දන්නේ නැහැ. තමුන්ට හොඳටම ෂුවර්ද මිනිහා එතන හිටියේ නැහැ කියලා? ඕ බොස්. අපි ඊටට බලන් හිටියා. මිනිහා එතන නැහැ. දැන් මොකද කරන්නේ බොස්? අපි වයසක මිනිස්සුව ගේන්නත් හදලා පස්සේ තෝරන්නේ නැහැ කියලා. දැන් නම් මෙතන ඉන්නේ කවදානම්. චාමරයට පැනගන්න බෑ. මගේ යාළුවා මිනිහා ගැන හොඳට දන්නවා. මං හෙට එළි වෙන්න ඉස්සෙල්ලා කොහොම හරි මිනිහා ගැන හොයාගන්නම්. මොනවද මේ වෙන්නේ යන්නේ සිසිරයි? මං හිතුවා අදවත් සල්ලි ටික බේරගෙන ගෙදර යන්න පුළුවන් වෙයි කියලා. තා කොච්චර කල් මේ කට්ට කන්නද සිසිරයි? මට මෙන්න මේ වතාවේ නම් බොස් අනාගත්තා. සල්ලි නැතත් කමන්නේ. වනවත් බේරුණු. අර හාදියා පොලිසියත් එක්ක එයි කියලා මට බයයි සිසිරයි. ඔය චාමර කියන හාදියා ගාව සල්ලි නැහැ. ඒකයි ඔය මග අරින්නේ. එහෙනම් මොකටද මේ වැඩේ කරන්න කිව්වේ? අපි බලමු බොස් මොකද කරන්න කියලා. දැන් ඉතින් චාමර හොයා ගන්න ඕන. ඒක බැරි වුණොත් කවුරු නැතත් මන් නම් මෙතන ඉන්නේ නැහැ. අපිත් ඉන්නේ සිරයි. මොනවානොත් ආයිත් මහ ගෙදර ලගින්න බෑනේ. මාත් ඉතින් අවුරුද්දක ගෙතන ලැග් ගන්න. බොසා හෙට වෙනකොට තීරණයක් ගන්න ඕන. අපි හෙට එනකන් ඉවසමු.